Hi travelers, අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ බකට් ලිස්ට් එකේ මම ආසාවෙන් කරන්න හිටපු ස්නෝක්ලින් එක්ස්පීරියන්ස් එක. මේ ජර්නි එකේ සම්පූර්ණ විස්තරයක් මම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා මම ගොඩක් හොයලා බලලා තමයි මේ ජර්නි එක ප්ලෑන් කරේ. ෆස්ට් ටයිම් ස්නෝක්ලින් කරන කෙනෙක්ට හොඳම බීච් එක විදිහට මට රෙකමන්ඩ් කරන්න පුළුවන් හික්කඩුව බීච් එක. හික්කඩුවට එන්න ඕන කෙනෙක් දන්නවනේ. ඔයාලට ට්‍රේන් එකේ එන්නත් පුළුවන්, බස් එකේ එන්නත් පුළුවන්. අපි ආවේ මාකුඹුර ගාල්ල හයිවේ බස් එකේ ඇවිල්ලා ගාල්ල කොටුවෙන් බහැලා එතනින් අපි ආයි ගත්තා හික්කඩුව හරහා යන බස් එකක්. ඒ බස් එකේ ඇවිල්ලා හික්කඩුවේ ටවුන් එකෙන් තමයි අපි බැස්සේ. මම කිව්වනේ මේක අපේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක කියලා. ඒ නිසා අපි මේ පිළිබඳව සෑහෙන විස්තර හොයලා ඒ වගේම අපි ගයිඩ් කෙනෙක් එක්ක අපි එන්න කලින් ඉඳලාම සම්පූර්ණ විස්තරයක් කතා කරගෙන තමයි මේ ගමන ප්ලෑන් කරේ. ඉතින් මේකේ සම්පූර්ණ විස්තරයක් ඒ වගේම අපේ ගයිඩ් ගැන විස්තරත් අපි ඉස්සරහට කියන්නම්කෝ. මෙන්න මෙහෙම තමයි අපි ස්නෝක්ලින් වලට සැලසුනේ. ලයිෆ් ජැකට් දාලා මෙන්න මේ විදිහට ගොගල්ස් එහෙම යූස් කරනවා නම් ගොඩක් හොඳයි. මේ ගොගල්ස් දෙක යූස් කරද්දී මුණට පොඩ්ඩක්වත් කොණ්ඩේ වැටෙන්න බෑ. එහෙම වුණොත් ඒ හරහා වතුර ඇස් දෙකට එනවා. ඒ වගේම ලයිෆ් ජැකට් එකක් යූස් කරනවා නම් ගොඩක් හොඳයි. ඒක ෆස්ට් ටයිම් ස්නෝක්ලින් කරන කෙනෙක්ට සෑහෙන්න පහසුයි. මෙන්න මේ විදිහට තමයි මේවා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම නහයෙන් හුස්ම ගන්න බෑ, කටින් තමයි හුස්ම ගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපේ ගයිඩ් අපිට පොඩි ට්‍රේනින් එකක් දුන්නා. මොකද ෆස්ට් ටයිම් නේ. ඉතින් මේ ට්‍රේනින් එකෙන් අපිට අපි පාවිච්චි කරන ඉක්විප්මන්ට්ස් වල තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම ඒවා ඇඩ්ජස්ට් කරගන්න එක අපිට පහසු විදියට හදාගන්න මේ ට්‍රේනින් එකත් සෑහෙන්න පහසුවක් වෙනවා. ඒ වගේම මෙතන පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ. මොකද දෙස් විදෙස් සංචාරකයෝ සෑහෙන පිරිසක් කොහොමත් මෙතන ඉන්නවා. මේ අත්දැකීම නම් ඔයා ගන්න ඕන එකක්. අපි හැමදාම මාළුන්න බලන්නේ ගොඩ ඉඳගෙනනේ. නමුත් ස්නෝක්ලින් වලදී ඔයාලට මේ ලස්සන මාළුත් එක්කම ඉඳගෙන ඒ අත්දැකීම ගන්න පුළුවන්. මේක ඩයිවිං තරම් ලොකු දෙයක් නෙවෙයි. හැබැයි ෆස්ට් ටයිම් නම් ඔයා ස්නෝක්ලින් කරන්නේ ටිකක් බය හිතෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම ෆස්ට් ටයිම් ස්නෝක්ලින් කරනවා නම් ගයිඩ් කෙනෙක්ගේ සහාය ලබා ගන්න කියලා මම කියනවා. මොකද ඒකෙන් ඔයාට ජීවිතේ කවදාවත් අමතක නොවන එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මොකද ඇතුලේ දකින්න ලැබෙන මෙන්න මේ හිවණැලි වලට තමයි මම නම් චුට්ටක් බය වුනේ. හරියට නිකන් ෆීල් වෙන්නේ මොකද ඇතුලේ නිකන් අපි තනි වෙලා වගේ. හැබැයි මේ වීඩියෝස් ආයි දකිද්දී ආයෙත් සරයක් මේ අත්දැකීම ගන්න යන්න ඕනේ කියලා හිතන වාර නම් අනන්තයි. මගේ ස්නෝක්ලින් ජර්නි එකේ ප්ලෑන් එක ගැන විස්තරය ඔයාලට කියන්න.
මම ස්නෝක්ලින් ගැන හොයන්න පටන් ගන්න කලින් මම දැන් අවුරුදු 2කට 3කට විතර කලින් TikTok එකේ හංසිගේ page එකේ එයාගේ first snorkeling experience එක ගැන වීඩියෝ එකක් දැකලා තිබුණා. සහ ඒ වගේම මම මේක save කරගෙන තියාගෙන තිබුණා. ඉතින් ඒ වීඩියෝ එකකින් තමයි මම අපේ ගයිඩ් හොයාගත්තේ. අපේ ගයිඩ් රවීන්ව රෙකමන්ඩ් කරලා තිබුණේ එයා. ඉතින් ඒ අනුව තමයි මම රවීන්ව කන්ටැක්ට් කරගත්තේ. මම ස්නෝක්ලින් වලට සිලෙක්ට් කරගෙන හිටියේ ට්‍රින්කෝ පිජන් අයිලන්ඩ් එක හරි හික්කඩුවේ බීච් එක හරි. මට රවීන්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් නිසා මම හික්කඩුව තමයි ස්නෝක්ලින් වලට සිලෙක්ට් කරගත්තේ. කොච්චර ආසන්නවත් ස්නෝක්ලින් වලට මගේ පුංචි බයක් තිබුණා. හැබැයි මම හිතනවා හොඳ ගයිඩන්ස් එකක් හම්බ වෙච්ච නිසා ඒක එච්චර අපහසුනේ නෑ කියලා. ඔයාලට රවීන්ගේ ෂොප් එක හොයාගන්න ලේසිම විදිය තමයි හික්කඩුව සම්පත් බැංක් එක ඉස්සරහා මෙන්න මේ තැනින් ඇතුළට යන්න තියෙන්නේ. මෙතනින් ගියාම රවීන්ගේ ෂොප් එක Sky and Sea ඒ තැනට ඔයාලට හරිම පහසුවෙන් යන්න පුළුවන්. ඒකේ මේ ඔයාලට ස්නෝක්ලින් වලට අවශ්‍ය කරන හැම දෙයක්ම රවීන්ගේ ෂොප් එකෙන් ගන්න පුළුවන්. රවීන් අපිට සෑහෙන්න උදව් කරා මේ ජර්නි එකටම. එයා තමයි ඇත්තටම අපිට ස්නෝක්ලින් වලට හොඳ දවසක් පවා සිලෙක්ට් කරලා දුන්නේ. මොකද හැමදාම මේ සීනරි එක ලස්සනට බලන්න බෑ. ඒකට සුදුසු කාලයක් තියෙනවා. සීසන් එකක් තියෙනවා. අපි ගියේ දෙසැම්බර් වල. ඉතින් මම ඊට කලින් තමයි කතා කළේ. එතකොට තමයි රවීන් කිව්වේ මේ කාලේ එන්න එපා. ඔයාලා දෙසැම්බර් වල එන්න. සහ මම සිලෙක්ට් කරපු ඩේට්ස් ඕකේ කියලා අපිට ලොකු සහයෝගයක් දුන්නේ රවීන්. අපි දෙන්නට වෙනම ගයිඩ්ලා දෙන්නෙක් හම්බ වුණා. ඒ ටීම් එක අපිට මාට සහයෝගයක් දුන්නා. මම ටිකක් බය වෙලා හිටපු නිසා එක දිගට මේ ගමන ගියේ නැහැ. ස්නෝක්ලින් කළේ නැහැ. සැරින් සැරේ නවතිනවා. පුදුම කරදරයක් දුන්නේ මගේ ගයිඩ්. ඒ වචනකින්වත් මොකුත් කිව්වේ නැහැ. මගේ බය නැති වෙනකන් හිමින් ඇවිල්ලා අන්තිමට තමයි මට බය නැති වෙලා ඒ ලස්සන බලන්න පුළුවන් වෙන විදිහට ඒ හැමදේම arrange කරලා හොඳ සහයෝගයක් මේ ටීම් එක අපිට දුන්නා. ඉතින් ඒ වගේම අපිට මේ වීඩියෝස් ටිකක් කරගන්න සපෝට් එකක් දුන්නේ මේ ටීම් එක. ඉතින් රවීන් ඇතුළු සම්නම් සීකේ මුළු ටීම් එකටම අපි ස්තුතිවන්ත වෙනවා. අපි නැවතිලා හිටපු හොටෙල් එක Travelers Hotel. මේක අපිට හික්කඩේ බීච් එකේ නම් පයින් යන දුර තියෙන්නේ. ඒ වගේම මේක බජට් ප්‍රයිස් හොටෙල් එකක්. ඉතින් මේ බජට් ප්‍රයිසස් වලට හොඳ රූම් එකක් හම්බ වෙනවා. ඉතින් ඔයාලා බජට් ප්‍රයිසස් වලට හොටෙල්ස් හොයනවා නම් හොටෙල් රූම්ස් බලනවා නම් මේ තැන රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි එදා හවසම තව තැනකට යන්න ප්ලෑන් කරලා තිබුණා. බීච් එකේම තැනක් තමයි. ඒ වුණාට එදා හවස වැස්ස නිසා අපි ඒ ගමන පහවදාට කල් දැම්මා.
shadows play. The wind hums songs at the break of day. පළවෙනිද උදේම අපි දෙන්න මේ ලස්සන තැනටත් ගියා. මෙතනට යන්නත් හරි ලේසි. අපි ඉස්සෙල්ල බීච් එකේ හිටපු තැන ඉඳලා ටිකක් ගාල්ල පැත්තට ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. මේ තැන නම කියලා આવුත් නම් ඕන කෙනෙක් ඔයාලට පාර පෙන්නයි. එන්නකෝ. Patterns leaving its mark. The roots stretch deep. The earth's gentle sigh. A lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves. Stories that linger on the breath of the breeze. මේ දැනට කියන්නේ තේටල් බීච් කියලා. ඊළඟට ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් මේ තැනට එන්න පාර පෙන්නනවා. ඔයාලට පේනවනේ මේ විදිහටමයි තැන කියලා. අපි මේ දවස් නම් අගේ ලොකු කැස්බාව 4 දෙනෙක් විතර හිටියා. එතන හිටපු අය නම් කිව්වේ සමහර දවසට 5 දෙනෙක් විතරක් ඉන්නවා. වගේම තව ලොකු කැස්බාවෙක් ඉන්නවා කියලා. කොහොම වුණත් මෙයාලව අල්ලන්න කරන්න බෑ. ඒ වගේම කැම දෙන්න බෑ. එතන තියෙනවා මුහුදු පැල ඇති. ඒවා දෙන්න පුළුවන්. ඒ හැරෙන්න වෙන කැම බීම මේ සතුන්ට දෙන්න බෑ. ස්නෝකලින් වලට හරි නැත්නම් මේ හික්කඩුවේ මුහුදු තීරයේ ලස්සන ඉඳගන්න හරි ආවොත් අනිවාර්යයෙන්ම මේගොල්ලන්ව බලලා යන්නත් අමතක කරන්න එපා. Shadows play. The wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Night spills the velvet dark. Patterns leaving its mark. The roots stretch deep. The earth's gentle sigh. A lullaby sung to the open sky. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm of the stars and the moon. Teach me the language of rustling leaves. Stories that linger on the breath of the breeze. The dawn paints gold on the mountain's crown. ඉතින් අපේ මේ ෆස්ට් ස්නෝකලින් එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ඔයාලත් ස්නෝකලින් වලට ආස ඇති කියලා හිතලා. සමහරු ස්නෝකලින් වලට යන්න බෑ වගේම මේකට යන වියදම ගැනත් හිතනවානේ. ඇත්තටම ඒ තරම් ලොකු වියදමක් යන්නේ නැහැ. ඔයාලට බජට් එක හදාගන්න පුළුවන් අදාළ තොරතුරු එකතු කරගත්තාම. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් යන්න. බයි.